සුවඳ සුවයක් යදිනවා මට ඒක දැනෙනවා. මම හිතන්නේ අපි ළඟට එන්න ඉන්න අලුත් අමුත්තට ඒ තීන ඕන වෙලා ඉන්නේ. මේ සත්‍ය විමාරුවට ගමේනවා කියලා අන්නට ලියු කරතලිය කියවි සති දෙකකට කලින්. දෙන්නම් කන්නත් අමාරුයි. ඒ තමයි පොළොස් සැඹුලේ නම් මතක් වෙනකොට දේවාශීර්වාදයක් නැත්නම් අපි බෞද්ධය කියලා පිළිගන්න දීප්ත ධම්ම වේදනීය කර්මය කියලා. ඒ දේ සිද්ධ වෙන්නේ නැති ඒකින් පිළික අපි තරග විශ්වාස කරනවා. ඒ නිසා ඊට පස්සේ මාව අපිව මෙහෙම සම්පන්න කරගන්න හැදුවා. ප්‍රශ්නේ තියෙන ඔයාලා වගේ පිටින් අපිත් ඒතකොට ක්ලිනික් යනවා. අපිට සැසි තියෙනවා. අපි ඒවට දැන් මේ පැත්තේ විදිහක් දැන් Gane diri
පස්සේ මට ලොකු වමනාවක් ඇති වුණා ඔයගොල්ලෝ හැමෝටම ස්තුති කරන්න ඕනි කියන එක. ඇත්තටම මේ මෙතන ඉන්න අම්මලා හැමෝම ලොකු ආශිර්වාදයක් කුස දරාගෙන උනත් ලොකු රේස් එකක් මුහුණ ගමන් කරන්නේ හැමෝම ඉන්නේ. ඉතින් මොහොතකට ඒ රේස් එකකින් නිවිලා අපේ හිතට සැනසීමක් ලැබෙන සංගීතය අහලා ඒ වගේම ඕගොල්ලෝ ඒ අපිට දීපු බෙදාගත් අත්දැකීම් සහ ඒ දරුවව මේ ලෝකෙට ගෙනාවට පස්සේ කොහොමද මේ ලෝකෙට වැඩදායක පුද්ගලයෙක් හැටියට අපි ඉස්සරහට ඒගොල්ලන්ව ලැහැස්ති කරන්න ඕනේ කියන කාරණා ඔක්කොමත් එක්ක අපිට ඒ දීපු බුදුහරුකම් ඇත්තටම හිතට ගොඩක් දැනුණා. අර හිතේ තියෙන තුවාල සුව කරගෙන ඒ සැනසීම පැය දෙකකට ආසන්න කාලයක් ලැබිච්ච අවස්ථාව අපිට ඇත්තටම ලොකු ආශිර්වාදයක් මෙතන ඉන්න හැමෝටම. ඉතින් මගේ හදපිරි ස්තුතිය ආදරණීය කාර්ය මණ්ඩලයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ අපේ ආදරණීය පෞල් සෞඛ්‍ය නිලධාරීතුමියන්ට මගේ හදපිරි ස්තුතිය පුද කරනවා මේ වෙලාවේ.